කලින් දවසක ගිය ලස්සන තැනකට ඔන්න අදත් අපි යන්නේ. ඒ යන අතරමඟ තමයි මේ අපි කලින් ගිය තැනකට ඔයාලව එක්කන් යනවා වුණාට අද ඔයාලට දකින්න නොලැබුණු දේවල් ටිකක් තමයි මං අද ඔයගලන්ට අරන් එන්නේ. එහෙනම් ඉතින් මෙහෙම බලන් යමු අපි. දැන් ඔයාලට පේන දෙයින් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි අපි කොහෙටද මේ යන්නේ කියලා. බලන්නකෝ මේ නිල් දිය රැළිවල ලස්සන හරිම නිස්කලංක බවක් තමයි දැනෙන්නේ. මේ නිස්කලංක බව දැනෙන්න අපි ලස්සන තැනකට තමයි ඔන්න ඉතින් අපි 9 මෝල් එකට ආවා. මේ තැන තමයි මේ ලස්සන තැනට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මෝල් එක ඇතුලෙන් මේ ලස්සන තැනට ආවා. ඔයාලට මතකයිනේ අපි මීට කලින් මෙතනට ආවා. ඉතින් මෙතනට ආපු එක්කෙනෙක් ආය එනවා. මොකද ඒ තරම්ම හරිම ලස්සනයි මේ නිල් අහසයි, මේ නිල් දිය දහරයි, ඒ වගේ මේ වටා පිටාවයි නිසා හරිම නිස්කලංක බවක් තමයි දැනෙන්නේ. ඔයාලට පේනවනේ ඈත තියෙන බෝට්ස්. ඉතින් මෙතන බෝට් සර්විස් එකක් තියෙනවා. මේ තියෙන්නේ ප්‍රයිස් යන විදිහ. ඉතින් ඔයාලට මෙතනට ආවොත් ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන්. මම ගොඩක් වීඩියෝස් දැකලා තියෙනවා ඒ එක්ස්පීරියන්ස් එක ගත්ත විදිය ගොඩක් කට්ටිය. ඉතින් එන්න අපි ලස්සන බලමු. හමායති මල්ලු යන්තිගේ පාවිනා වලාකුලි සිසිලසක් වගේ වේදනානිවි ඔබේ සුනීල නිත්විලේ ජීවිතේ සිනානගා විසිරි හසින් හදේ රත්තරන් නින්දකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසූ තෙවුල් නිවන්න රත්තරන් නින්දකින් සලා සිහිල් පවන් හමායති මල්ලු යන්තිගේ පාවිනා වලාකුලි සිසිලසක් වගේ වේදනානිවි ඔබේ සුනීල නිත්විලේ ජීවිතේ සිනාන
මසින් හදේ රත්තරන් නින්දකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසූ තෙවුල් නිවන්න රත්තරන් රත්තරන් නින්දකින් සලා සිහිල් පවන්